ලංකාවේ කෝටි 3කට වඩා දීලා ගන්න තියෙන සුපිරිම සුපර් කාර් එකක තියෙන්නේ 1500cc 3 සිලින්ඩර් එන්ජින් එකක් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ තියෙන්නේ ඔයාලා පාරේ දකිද්දිත් පිස්සු වැටෙන BMW i8. මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් BMW කියලා කමෙන්ට් කරන්න. ජර්මනියේ BMW සමාගම මේ අනාගත ලෝකයේ වාහනයක් වගේ පේන i8 එක මුලින්ම රිලීස් කළේ 2018 අවුරුද්දේ. 2020 වෙනකම්ම මේකේ ප්‍රොඩක්ෂන් එක දිව්වා. මේ i8 එක කූපේ මොඩල් එකෙන් වගේම වහල අරගන්න පුළුවන් සුපිරි රෝඩ්ස්ටර් මොඩල් එකෙනුත් වෙළඳපොළට ආවා. මේකේ පිටිපස්සේ තියෙන්නේ මිනි කූපර් එකටත් එන 1.5 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ් ඉන්ලයින් 3 එන්ජින් එකක්. හැබැයි ඒකින් විතරක් නෙමෙයි වෙඩේ වෙන්නේ. ඉස්සරහ රෝද දෙකට පවර් එක දෙන්න 98 කිලෝවොට් ඉලෙක්ට්‍රික් මෝටර් එකක් දාලා තියෙනවා. ගියර් බොක්ස් එක ගත්තොත් එන්ජින් එකට 6 ස්පීඩ් ඔටෝමැටික් එකකුත් ඉලෙක්ට්‍රික් මෝටර් එකට 2 ස්පීඩ් ඔටෝමැටික් එකකුත් සෙට් කරලා තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ all wheel drive AWD සිස්ටම් එකකට. මේ හයිබ්‍රිඩ් පවර් එක නිසා මුළු වාහනයම අශ්වබල 357ක හෝස් පවර් උපරිම පවර් එකක් ජෙනරේට් කරනවා. බීස්ට් කෙනෙක් වගේ 0 ඉඳන් 100 කිලෝමීටර් වේගයට යන්නේ තත්පර 4.2යි. උපරිම වේගය 250 කිලෝමීටර් වෙනකන් ලොක් කරලා තියෙනවා. මේකේ තියෙන්නේ සමනලේග්ගේ තටු වගේ උඩට ඇරෙන බටර්ෆ්ලයි ඩෝර්ස්. චැසිය හදලා තියෙන්නේ කාබන් ෆයිබර් රීඉන්ෆෝස්ඩ් ප්ලාස්ටික් වලින් නිසා වාහනේ බර ගොඩක් අඩුයි. සේෆ්ටි අතින් 360 ඩිග්‍රී කැමරා සිස්ටම්ස්, හදිසි බ්‍රේකින් ඇතුළු සුපිරිම ඩ්‍රයිවර් ඇසිස්ටන්ස් ෆීචර්ස් තියෙනවා. යූරෝ NCAP ක්‍රෑෂ් ටෙස්ට් වලින් මේක ඉහළම ආරක්ෂාවක් තහවුරු කරලා තියෙනවා. කාබන් ෆයිබර් මොනෝකොක් චැසිය නිසා පාරේ වංගුවක් ගනිද්දී වාහනේ බැලන්ස් එක පිස්සු හැදිනවා. රෝඩ් එකට ඇලිලා වගේ යන්නේ. හැබැයි ලංකාවේ පාරවල් වල යද්දී ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. දැනට ලංකාවේ මාකට් එකේ මේකේ කන්ඩිෂන් සහ නිෂ්පාදිත අවුරුද්ද අනුව මිල කෝටි 2.5 ඉඳන් කෝටි 5 වෙනකන් වෙනස් වෙනවා. සුපර් කාර් එකක් උනාට මේක හයිබ්‍රිඩ් නිසා ලීටරියට කිලෝමීටර් 15-20 අතර සුපිරි ඉන්ධන පිරිමැස්මක් තියෙනවා. i8 එකට පිස්සු වැටිලා ඉන්න ඔයාගේ යාළුවාට මේක ෂෙයාර් කරන්න. සේෆ් රයිඩින්.